සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් නිස්සරණ TV ධර්මදේශනා YouTube නාලිකාවත් එක්ක එකතු වෙන මේ පින්වතුන්ට විශේෂ ධර්ම පරයයක් ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් මම හුදෙක් මේ පින්වතුන්ට පහුගිය දේශනා තුළ සමත විදර්ශනා ඇසුරු කරගත්ත දහම් කරුණු කියලා දුන්නා. මම හිතනවා ගොඩාක් දෙනෙක් මේ දේශනා නරඹලා තමන්ගේ ජීවිතයට ප්‍රයෝජන ගන්නවා. ඒවා අපටත් මේ විදිහට ප්‍රයෝජන ගත්තා කියලා පුණ්‍ය අනුමෝදනා සහිතව අපිටත් කරුණු සඳහන් කරනවා. ඉතින් අද මේ දේශනාවේදී මම මේ පින්වතුන්ට විශේෂයෙන් උනන්දුවක් ඇති කරන්න මේ සෝතාපන්න ඵලය කියන්නේ මොකක්ද කියලා දෙන්න උත්සාහයක් ගන්නවා. ඉතින් ගොඩාක් දෙනෙක් හරිම කැමති දෙයක් තමයි මේ සෝතාපන්න කෙනෙක් වෙන්න. ඇත්තටම මේක ආසාව තිබූ පමණින් මේ හැමදේම සිද්ධ වෙනවා නම් මේක දුකක් වෙන්නේ නැහනේ. ඒ නිසා මේක ධර්ම මාර්ගයේ තුල ගමන් කිරීමෙන්මයි මේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරගන්න හම්බෙන්නේ. ඒ කියන්නේ මේ ධර්මයේ තුල හික්මීම, ධර්මයේ පුරුදු කිරීම, ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුල තමයි මේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කරන්න පුළුවන්. ඉතින් මම පහුගිය දේශනාවේදී ඔබට ශ්‍රද්ධානුසාරී කෙනා ගැන විස්තර කියලා දුන්නා. ධම්මානුසාරී කෙනා කියන්නේ කවුද කියලා දුන්නා. ඉතින් මේ දේශනාවේදී මම තවදුරටත් ඔබට සෝතාපන්න කෙනෙක්ගේ ස්වභාවය ගැන ඒ විස්තර කියලා දෙන්න උත්සාහයක් ගන්නවා. ඉතින් මට මේ දේශනාව සඳහා ආරාධනා කරේ රත්නා වෙත්තසිංහ මහත්මිය. විශේෂයෙන් මෙතුමිය බලාපොරොත්තු වුණා තමන්ගේ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික ගමනට සෙත් ප්‍රාර්ථනා කරන්න. මෙන්න මේ අදහසින් තමයි මේ ධර්ම දේශනාවට අපිට ආරාධනා කළේ. ඉතින් මම ඔබට කියලා දෙන්නේ අද සෝතාපන්න කෙනෙක්ගේ ස්වභාවය. සෝතාපන්න ඵලය කියන්නේ මොකක්ද කියලා. ඉතින් මම ඒකේ වචනේ ස්වභාවය ධම්ම ඔබට කියලා දෙනවා. මම හිතනවා සෝතාපන්න කෙනෙක් ගැන යම් මේ අදහසක් ඔබට ගන්න පුළුවන් වේවි මේ දේශනාව මුලින් ඉඳන් අගට ශ්‍රවණය කළොත්. ඉතින් ලස්සන ගාථාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පතව්‍යා ඒක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාදිපච්චේන සෝතාපට්ටි පලං වරං. මේකේ තේරුම තමයි මුළු මහත් පෘථුවියේම එකම රජු බවට පත් වෙලා චක්‍රවර්ති රජකම ලැබෙනවාට වඩා දිව්‍ය ලෝකයේ ඉපදීමට වඩා මුළු මහත් විශ්වයේම අධිපතිකම ලැබෙනවාට වඩා සෝතාපන්න ඵලය උතුම් වෙනවා කියන එක. ඉතින් මේ ගාථාවෙන් ඇත්තටම කියන්නේ සෝතාපන්න ඵලය කොච්චර වටිනවද කියන එක බුදුරජාණන් වහන්සේ. සෝතාපන්න කියන වචනේ තේරුම තමයි සෝත කියන්නේ ප්‍රවාහයට. එතකොට එහෙම නැත්නම් මේක නදියටත් සෝත කියලා කියනවා. එතකොට මේක බොහොම සැඩ පාරක් වගේ ගලා යන ප්‍රවාහයක් වගේ ගලා යන නදියකට උපමාවට ගත්ත වචනයක් කියන්නත් පුළුවන්. ආපන්න කියන්නේ බැසගත්තා හේවත් ඇතුළු වුණා. එතකොට මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. අපිට දැන් පහළට වේගෙන් ගලා යන නදියකට අපි වැටුණොත් මොකද වෙන්නේ? ඒ නදී ජල පහරේ වේගයත් එක්කම අපි පල්ලෙහාට ගලා යනවා. අන්න ඒ වගේ සෝත කියන්නේ සැඩ පහරට, ආපන්න කියන්නේ එයා ඒකට වැටුණා. එහෙම නැත්නම් එයා ඒකේ බැසගත්තා. ඒකට ඇතුළු වුණා කියන එකයි. එතකොට මෙතනදී නදිය කියලා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවට ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තා කියන වචනය තමයි සෝතාපන්න කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේ සෝතාපන්න කෙනාට මොකද වෙන්නේ? සාමාන්‍ය මේ පෘථග්ජන ස්වභාවයෙන් යා ඉක්ම ගිහිල්ලා ඉන්නේ. යා පෘථග්ජන ස්වභාවයෙන් නිදහස් වෙලා මොකද වෙන්නේ? මේ නිවනට යන සැඩ පහරට වැටුණා. එතකොට එයාගේ අවසානයේ සිද්ධ වෙන්නේ උපරිමනොත් ආත්ම භාව 7ක් ඇතුළත නිවනින් කෙලවර වෙලා. ඉතින් ඒ නිසා මේ සෝතාපන්න කෙනා කියන්නේ සාමාන්‍යයෙන් මෙයාගේ ජීවිතය ගත්තාම පර උපකාර රහිත. ඒ කියන්නේ අනුන්ගේ උපකාරයක අවශ්‍යතාවයක් නැහැ ධර්මය අවබෝධ කරන්න. ඒ කියන්නේ පරප්‍රත්‍ය රහිතව මෙයාට මේක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සෝතාපන්න ඵලය මෙච්චර වර්ණනා කරන්න හේතුව තමයි ඒකාන්ත කොට බුදුරජාණන් වහන්සේ දේශනා කළ රතන සූත්‍රයේදී කිංචාපිතේ හොಂತಿ බුසප්පමත්තා නතේ භවං අට්ඨමං ආදියන්ති. කොතරම් බෝසෙන් ප්‍රමාද වුණත් 8 වෙනි භවයකට යන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ සෝතාපන්න කෙනෙක් තුල ඉස්සෙල්ලාම නැති වෙන්නේ මෙන්න මේ සංයෝජන තුන. මොනවද?
සක්කාය දිට්ඨිය, ඊළඟට විචිකිච්ඡාව, ඊළඟට සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන මෙයාගේ ජීවිතෙන් දුර වෙලා යනවා. එතකොට මේ සෝතාපන්න කෙනෙක් තුල නැති වෙන මේ සක්කාය දිට්ඨිය කියන්නේ මේ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධය ගැනම ගත්තාම එයාට අවබෝධයක් ඇති වෙනවා. මේ රූපය කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, මේක ස්ථීර එකක් නෙවෙයි, මගේ ආත්මය වශයෙන් මේක පවත්වා ගන්න බෑ. ඊළඟට මේ වේදනාව කියන්නේ මමය, මගේ ආත්මය කියලා ස්ථීර වශයෙන් පවත්වා ගන්න බෑ. මේක මමය කියලා අල්ලගන්න මේකේ දෙයක් නෑ, මේක අනිත්‍ය වූ දෙයක් කියලා එයා දන්නවා. ඊළඟට සංඥාව ගැන, සංස්කාර ගැන, විඥානය ගැන මේ විදිහට ගත්තාම මේ සෝතාපන්න කෙනා මේ රූප වේදනා සංස්කාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය ගැන අවබෝධයකට පැමිණෙනවා. ඒ අවබෝධයකට පැමිණෙනකොටම එයා සංයෝජන තුනක් ප්‍රහාණය කරගෙනයි ඒ අවබෝධයට එන්නේ. පළවෙනියෙන්ම එයා බිඳ දමන සංයෝජනය තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය එයා බිඳ දමලා දානවා. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. සක්කාය දිට්ඨිය බිඳීමත් එක්ක එයාට ලැබෙන විශේෂ වාසියක් තමයි මේ සක්කාය දිට්ඨිය නිසා තමයි මෙතෙක් කාලයක් අපි මේ පුද්ගල ස්වභාවයෙන් අපේ මේ ශරීරය ගැනත් හිතේතා, අනුන්ගේ ශරීරයත් ගැන හිතේතා මමත්වයෙන් අරගෙන මේක රණ්ඩු වෙන්නේ, කෑකොස්සන් ගහන්නේ, මත්තේ ප්‍රාර්ථනා කරන්නේ මේ හැමදේම මේ සක්කාය දිට්ඨියත් එක්ක. මේ බලවත් සංයෝජනයක් වෙච්ච මේ සක්කාය දිට්ඨිය දුරු කිරීම සමගම මෙයාට මේ ධර්මයේ ගැන තියෙන සැකය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. හේතුව මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතන අනිත්‍ය වූ දෙයක් තියෙන්නේ, දුක්ඛ වූ දෙයක් තියෙන්නේ, අනාත්ම වූ දෙයක් තියෙන්නේ. මගේ ආත්මය වශයෙන් පනවා ගන්න බැරි දෙයක් මෙතන තියෙන්නේ කියලා දේශනා කරාට පස්සේ ඒක ගැන ආයේ මත්තේ සැක උපදින්නේ නැහැ. සෝතාපන්න කෙනාගේ ස්වභාවය ඒකයි. සැකේ සම්පූර්ණයෙන් බැහැර කරපු එකක් තියෙන්නේ. එතකොට ඒකයි මේ සෝතාපන්න කෙනාගේ ස්වභාවය හරි ශ්‍රේෂ්ඨ. ඊළඟට මෙයාට දුරු වෙන සංයෝජනය තමයි සීලබ්බත පරාමාස කියන්නේ. මේ සීලබ්බත පරාමාස කියන මේ සංයෝජනය මෙයා තුල දුරු වුණාට පස්සේ එයාව අර ස්වභාවයෙන් තමා තුල පිහිටි සීලයක් උපදින්න පටන් ගන්නවා. එතකොට ඒ සීලය කිසිම දෘෂ්ටියකට උපාදාන නොවේ. කිසිම අන්තයකට අන්තගාමී නොවේ. දෘෂ්ටි ග්‍රහණයෙන් තොරව, අන්තග්‍රහණයෙන් තොරව තමයි මේ සීලය මෙයාගේ ජීවිතය තුළ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මෙයාගේ රක්නා සීලයට කියනවා ආරේකාන්ත සීලය කියලා. එතකොට තේරුම් ගන්න දැන් මේ සෝතාපන්න කෙනෙක් කියන්නේ පින්වතුනි ගොඩාක් ජීවිත අවබෝධය ගත්තාම යාට දැන් කාමරාග පටික කියන මේ සංයෝජන දෙක යාගේ ජීවිතේ ඉතුරු වුණාට පල්ලෙහාට ඇදලා දමන සංයෝජන පහෙන් තුනක් එයා බිඳ දමනවා. ඉතුරු දෙක කාමරාග පටික කියන මේ සංයෝජන දෙක එයාගේ ජීවිතය තුළ ඉතුරු වුණාට හැබැයි මෙයාට උපරිම මේ සංයෝජනයන්ට පුළුවන් වෙන්නේ ඇදයි යන ආත්ම භාව 7ක් විතරයි. ඒ 7 ඇතුළත මෙයා නිවන සාක්ෂාත් කරගෙන සසරෙන් නිදහස් වෙනවා. එතකොට මේකෙදී විශේෂයෙන් අපි දැන් කොහොමද සෝතාපන්න කෙනෙක් වෙන්නේ? කොහොමද අපිට සෝතාපන්න වෙන්න පුළුවන් වෙන්නේ? මේ කාරණාව හොඳට සිහි කරොත් සෝතාපන්න කෙනෙක් තුල ඉස්සලා මෙන්න මේ දේවල් ටික නැති වෙනවා කියලා මම කියවන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන තුන. දැන් හිතන්න පංච උපාදානස්කන්ධය ගැන අපි කතා කළානේ. පංච උපාදානස්කන්ධය ගැන තිබෙන සක්කාය දිට්ඨිය දුරු කරන්න නම් යම් පුද්ගලයෙක් යම් කෙනෙක් විසින් ඒ පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය, දුක්ඛ ස්වභාවය, අනාත්ම ස්වභාවය හොඳට නුවණින් දකින්න ඕනේ. ඊළඟට ඒක හේතුඵල ධමයෙන් හටගත්ත දෙයක් කියන එක හොඳට නුවණින් දකින්න ඕනේ. ඒකේ තියෙන අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව හොඳට දකින්න ඕනේ. එතකොට අපිට මේක විශේෂයෙන් S2 වහගෙන ඉඳලා අදිෂ්ඨාන කරලා ලබන එක නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් S2 වහලා මේක අදිෂ්ඨානයෙන් ලබන එකක් වුණා නම් මොකද වෙන්නේ? හැමෝටම මේක එහෙනම් හරි ලේසි. ඒක එහෙම එකක් නෙමෙයි. මේ සෝතාපන්න කෙනෙක් වෙන්න
මෙන්න මේ දේවල් එයාගේ ජීවිතේ ඇති වෙනවා. මොකද්ද පළවෙනි එක තමයි එයා බුදුරජාණන් වහන්සේගේ වචනය ගැන බොහොම ශ්‍රද්ධාවන්ත වෙනවා. එතන තමයි එයාගේ පටන් ගැනීම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ යමක් වදාලා නම් මේ පංච උපාදානස්කන්ධය ගැන මේක මමත්වයෙන් ගත යුතු නැත කියලා. එහෙනම් එයා ඒක අඳුන ගන්නවා. එහෙනම් මෙහෙම අරුබුදයක් තියෙනවා. එහෙනම් අපි මෙහෙම මුලාවක යන අය. ඒ නිසායි බුදු කෙනෙක් මේ විදිහට මේ මමත්වයෙන් මේක ගන්න එපා කියලා කියන්නේ කියලා පළවෙනි කාරණාව වශයෙන් එයා ශ්‍රද්ධාවට පැමිණෙනවා. ඒ ශ්‍රද්ධාවට පැමිණීමත් එක්ක තමයි එයා ධර්මය පුරුදු කරන්න පටන් ගන්නෙ. ඒ පුරුදු කිරීමත් එක්ක තමයි එයා හේතුඵල ධම දැකගන්නේ. ඉතින් ඒ නිසා තමයි අපි දැන් පහුගිය දවස්වල පටිච්ච සම්පාදය ගැන පංච උපාදානස්කන්ධය ගැන ඔබට කියලා දුන්නේ. ඒ නිසා මේ කරුණු යලි යලි ශ්‍රවණය කරලා පුරුදු කරන්න මහන්සි ගන්න. ගොඩාක් ලොකු දෙයක් නෙවෙයි මෙතන තියෙන්නේ. හේතුන් නිසා හටගන්නවා, හේතු නැතිවීමෙන් නැතිව යනවා කියන කාරණාව අපි යම් විදිහකට තේරුම් ගන්න දක්ෂ වුණොත් හේතුන් නිසා හටගන්නවා. එහෙනම් හේතුන් නිසා හටගන්නවා කියද්දිම එහෙනම් හටගන්නේ අනිත්‍ය වූ දේවල් වලින් බව කියන කාරණාව හොඳට තේරුම් ගන්න මහන්සියක් ගන්න ඕනේ. හිතන්න ඒක මේ වගේ දෙයක්. අම්මයි තාත්තයි නැමැති හේතුන් දෙක එකතු වීම නිසා තමයි දරුවා කියන ඵලය නිර්මාණය වෙන්නේ. ඒ දරුවා එතකොට උපද්දවපු අම්මයි තාත්තයි කියන්නේ ස්ථීර දෙන්නෙක් නෙවෙයිනේ. එතකොට අම්මා දවසක මිය යනවා, තාත්තා දවසක මිය යනවා. ඒ දෙන්න එකතු වෙලා දරුවෙක් උපන්නා නම් ඒ දරුවගේ ස්වභාවයත් මොකද්ද? මිය යෑම. එතකොට බලන්න එනම් මේ ශරීරයේ උප්පත්තියේ පටන් ජරා මරණයන්ට ගොදුරු වීමේ ස්වභාවයෙන් යුක්තයි. ඉතින් ඒ නිසා තමයි සෝතාපන්න කෙනෙක් මෙන්න මේ ස්වභාවය දකිනවා. එතකොට එයා මේ ජීවිතයේ සෝතාපන්න වුණොත් එහෙම නැත්නම් මේ ආරෂ්ඨාංගික මාර්ගයට පැමිණියොත් මේ කයේ තියෙන යථා ස්වභාවය නුවණින් දැනගෙනයි වාසය කරන්නේ. ඒක අනිත්‍ය වූ බව, දුක්ඛ වූ බව, අනාත්ම වූ බව, තමාගේ වශයෙන් මේක පවත්වා ගන්න බෑ කියන දේ දැනගෙන වාසය කරද්දී සෝතාපන්න කෙනා බොහොම මානසික සැහැල්ලුවෙන් ඉන්නවා. ඇත්තටම සෝතාපන්න කෙනෙක් තුළ පිහිටන විශාල සැපයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ උපමාවකට ගත්තා. අර හිමාල පර්වතයත් පුංචි ගල් කැට 7කුත් තියලා ඉවරලා ඒ හිමාල පර්වතයේ වගේ දුකක් සෝතාපන්න කෙනෙක් අවසන් කළා. එයාට ඉතුරු වෙන්නේ මේ චූටි ගල් කැට 7 වගේ පුංචි දුකක් කියලා. එතකොට හිතන්නේ නම් ඊතරම් දුකක් ජීවිතේ අවසන් කර කෙනෙක් කොයිතරම් මානසික සැහැල්ලුවෙන් ඉන්නවද කියලා. එයා දන්නවා මෙන්න මේ දේවල් ටික. සෝතාපන්න කෙනෙක් මෙන්න මේ දේවල් ටික හොඳටම දන්නවා. අවිනිපාත ධම්මෝ. ඒ කියන්නේ මොකද්ද? සෝතාපන්න කෙනා කිසිම දවසක නිරේ, තිරිසන් ලෝකේ, പ്രേත ලෝකේ, අසුර ලෝකේ ආය උපදින්නේ නැහැ කියන එක එයා දන්නවා. ඊළඟට සත්තක්කත්තු පරමෝ. ඔහුට මේ සංසාරේ ඉපදීම ඇත්තේ උපරිම වශයෙන් තව ආත්ම භාව 7ක් විතරයි. එතකොට ඒ ආත්ම 7 එක්කෝ මිනිසුන් හෝ දෙවි ලෝකවල විතරක් ඉපදිලා එයාගේ ජීවිතේ රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා පිරිනිවී යනවා කියන එක එයා දන්නවා. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම දෙයක්. දැන් මේ සෝතාපන්න කෙනා තුල පිහිටනවනේ බුද්ධ රජාණන් වහන්සේ ගැන අවෙච්ච ප්‍රසාදය, ධර්මය ගැන අවෙච්ච ප්‍රසාදය, ශ්‍රාවක සංඝයා ගැන අවෙච්ච ප්‍රසාදය. ඒ අවෙච්ච ප්‍රසාදේ පිහිටන්නේ විචිකිච්ඡාව නැතිවීමත් එක්ක. ඇයි දැන් බුදු කෙනෙක් ගැන සැකේ නැති වුනහම එයාට ඒ සැකයක් නැති බව නිසා මොකද වෙන්නේ? පැහැදීමක් ඇති වෙනවා. ඒක හොලවන්න බෑ. ධර්මය ගැන සැකේ නැතිවීම නිසා එයාට පැහැදීමක් ඇති වෙනවා. ඒක හොලවන්න බෑ. ශ්‍රාවක සංඝයා ගැන සැකේ නැතිවීම නිසා එයාට පැහැදීමක් ඇති වෙනවා. ඒක හොලවන්න බෑ. එතකොට තේරුම් ගන්න මේ ජීවිතේ මේ ධර්ම ධාතුව දැක ගැනීමත් එක්ක මේ සැකේ කියන කාරණාව දුර වෙනවා. එතකොට සෝතාපන්න කෙනාට දැක ගන්න ලැබෙන විශේෂ ධර්මයක් තමයි චතුරාර්ය සත්‍ය සත්‍යක් බව. එතකොට එයා දකිනවා නම් යම් ආකාරයකට සෝතාපන්න කෙනෙක් මේ ඉපදීම දුකයි කියලා එයා මොනෑම ආකාරයේ උප්පත්තියක් වුණා දකින්නේ ඒක දුකක් විදියට. ඒක එයාට මොකද වෙන්නේ? තමා දැකගත් ධර්මයක් විදියට මනසේ පිහිටන්න ගන්නවා. දැන් උදාහරණයකට අපි මේ මිතමු. දැන් අපි කළුවර පාරක ගමනක් යනවා. කළුවර පාරක ගමනක් යද්දී මොකද වෙන්නේ? ඔන්න එකපාරට විදුලි එළියක් කොටනවා. විදුලි එළියක් කෙටුවාම අපි මේ විදුලි එළිය කොටන වෙලාවේදී විදුලි ආලෝකය ලැබෙන වෙලාවේදී එතන දකින්නවා නම් යම් ගස් වැල්. එහෙම නැත්නම් එතන දැක්කනම් යම් ඈතින් තියෙන ගෙවල් දොරවල්.
එතන ඈතින් දැක්කනම් යම් කුඹුරු වතු පිටි අපේ මනසේ මොකද වෙන්නේ? ඒක අපි දැක්කා කියන වචනයට යනවා. මෙහෙම දෙයක් මේ ඝන අන්ධකාරයේ යද්දී මෙන්න මෙහෙම අකුණක් ගෑවුවා. ඒ අකුණ ගහපු වෙලාවේ මෙන්න මේ වගේ දේවල් මගේ ඇස් දෙකෙන් මම දැක්කා. හැබැයි මේක තව කෙනෙක් කිව්වොත් ඒක නොදැක්ක කෙනෙක් නෑ එහෙම දෙයක් නෑ කියලා ඒක අරයා විශ්වාස කරනවද? අර අකුණ ගහපු වෙලාවේ දැක්ක කෙනා. එයා විශ්වාස කරන්නේ නෑ. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි මෙයාට දැක ගන්න ඕනේදී මේ පුද්ගලයා තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා. හේතුව අර අකුණ ගහන වෙලාවේ ලැබුණු ආලෝකයත් එක්ක එයා ඒ පරිසරය දැක්කා. තව කෙනෙක් ඒකට එයාට විස්තරය කියද්දී නොදැක්ක දෙයක් එයා විශ්වාස කරන්නේ නෑනේ. ආන්නේ වගේ තමයි දැන් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ධර්මයේ කියනවා. ධර්මයේ දේශනා කරනවා. ඊළඟට ඒ ධර්ම මාර්ගයේ හැසිරීම ගැන වර්ණනා කරනවා. මේ කරුණු කාරණා කියලා දෙද්දී බුදුරජාණන් වහන්සේ මොකද වෙන්නේ? මේ දේශනාව තුළ බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මේ ඇස කියන්නේ අනිත්‍ය දෙයක්. එතකොට දැන් ඕක අපේ ජීවිතයේ ඇහැ හැමදාම මේ තියෙනවනේ. එහෙනම් මේ ඇහි තියෙන අනිත්‍ය බව අපි තුලින් දැක ගන්න ඕනේ. ඒක නුවණින් කල්පනා කරන්න ඕනේ. යලි යලි මෙනෙහි කරන්න ඕනේ. හොඳට මේ ඇහැ කියන ස්වභාවය මේ ඇස අනිත්‍ය වීම ගැන හොඳට නුවණින් කල්පනා කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ මේ පංච උපාදානස්කන්ධය ගත්තාම මේක දුකක්. එහෙනම් මේ පංච උපාදානස්කන්ධයේ ඇති දුක හොඳට මනාකොට දකින්න ඕනේ. නුවණින් මෙනෙහි කරන්න ඕනේ. කල්පනා කරන්න ඕනේ. ඉතින් මේ කරුණෝ හොඳට නුවණින් දකිද්දී මෙනෙහි කරද්දී කල්පනා කරද්දී යම් ආකාරයකට මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එන්නේ ඒක ශ්‍රද්ධාවෙන් අදාගෙන යමෙක් ඒ කරුණු කාරණා පැහැදිලිව සිදු කරනවා නම් මොකද වෙන්නේ? ඒ කෙනා තමයි මේක දැකගන්නේ. මොකද මේ ධර්මයෙන් දැකගත්තොත් තමයි පින්වතුනි විශ්වාසයක් ඇති වෙන්නේ. ඒකයි අවිච්ඡ ප්‍රසාදය ඇති වෙන ප්‍රධාන කාරණාව වෙන්නේ. ඉතින් දැන් අවිච්ඡ ප්‍රසාදය ඇති වෙන්න නම් නොසෙල්ලෙන පැහැදීම ඇති වෙන්න නම් අපිට ඉගෙන ගන්න තියෙන සෝතාපන්න කෙනෙක් වෙන්න කැමති කෙනෙක්ට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම කාරණාව තමයි පටිච්ච සම්පාද හේතුඵල ධාම. හොඳට මම මෙන්න මේ දේ ඔබට කියලා දෙන්නම්. සෝතාපන්න වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයාට මේක පුරුදු කරන්න පුළුවන්. දැන් බලන්න ඇසත් රූපයත් කියන මේ හේතු දෙක එකතු වුණාම ඵලයක් හට ගන්නවා. ඒකට කියනවා ඇසේ විඥානය කියලා. බලන්න එන මේ ඇහැ තිබුණා. දැන් මේ ඇහැ අපිට උපතේදී ලැබුණා. එතකොට මේ ඇහත් බාහිර රූපයක් නිසා ඇසේ විඥානය හටගත්තා. නේද? එතකොට ඒ තුනේ එකතුව. එතකොට මේ ඇහත් රූපයත් කියන මේ කාරණා දෙකේ එකාසු වීම තමයි ඇසේ විඥානය නැමැති කාරණාව පැද්දුවේ. එතකොට බලන්න හේතු දෙකක් තිබුණා. හේතු දෙක එකතු වීමෙන් ඵලයක් උපන්නා. ඔක හේතුඵල ධම කියන්නේ. එතකොට බලන්න දැන් සාමාන්‍ය ජීවිතය අපි ගත කරන්නේ කොහොමද? මට පේනවා, මම බලනවා, මට ඇහෙනවා. නමුත් ඇත්තටම සිද්ධ වෙන්නේ කොහොමද? ඇහැ තියෙනවා. ඇස් ඉස්සරහට රූපයක් එනවා. ඒ දෙක එකතු වීම නිසා ඇසේ විඥානය හට ගන්නවා. ඒ තුන එකතු වීම තමයි ඇසේ ස්පර්ශය වෙන්නේ. එතකොට බලන්න දැන් මේ ස්පර්ශය හැදුනේ තේන හේතු තුනක් සකස් වෙච්ච නිසානේ. ස්පර්ශය ඇසේ ස්පර්ශය හැදුනේ නැ හේතු තුනක් සකස් වීම නිසා. එතකොට බලන්න ඔන්න ඔය කාරණා ටික පින්වතුනි හොඳට නුවණින් විමසන්න පුළුවන් වෙන්න ඕනේ. හිමීට නිස්කලංකව කල්පනා කරන්න. හිතලා බලන්න. නිකන් මේක මේ ධර්මයේ දැන් ආවට ගියාට පින්වතුනි මේක දුවල වැඩක් නැහැ. නොයේක් දහම් කරුණු අල්ලගෙන දඟලන වැඩකුත් නැහැ. මෙතන මේ සරල තැනක් තියෙන්නේ. මේක අල්ලන්න බලන්න මහන්සි ගන්න. හොඳට තමන්ගේම මේ ඇස කන නාසය දිවකය මනස ගැන හිතන්න. හිතලා බලන්න මේක කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. හරිද? ඒ කියන්නේ ඒක මේ වගේ දෙයක්. දැන් හොඳට කල්පනා කරන්න මේ ඇස් පිල්ලම් වහගෙන ඉඳලා ඇස් අරිනකොට අපිට මේ ලෝකේ පේනවා. නේද? එතකොට මේ ඇස් වහනකොට මේ ලෝකේ මොකද වෙන්නේ? ඒක නොපෙනී යනවා. එතකොට මේ ලෝකේ අපි මේ පරිසරයේ වාසය කරද්දී මේ අපි ඇස් ඉස්සරහට විවිධ රූප මතුවෙනවානේ. විවිධ රූප එනවා. එතකොට අපි කියමුකෝ අපේ පරිසරයේම ඉන්න අපේ අඳුරන අය, අපි ආදරය කරන අය කියලා. එතකොට අපි එයා මේ ඇස් ඉස්සරහට ආවම අපි හිතන්නේ ඒක මම දකිනවා මේ මගේ කෙනා, මගේ පුතා, මගේ දරුවා කියන සංඥාවෙන් ඇරුණුකොට අපි සාමාන්‍යයෙන් මමත්වයෙන් ඇරුණුකොට මගේ කියලා ගන්නේ නැතුව හිතන්නේ වෙන විදියකට. නමුත් සෝතාපන්න වෙන්න ඕන නම්
ඔයාට මේක හිතන්න වෙනවා මේ විදියට මේ රූපය මේ වෙලාවේ මේ ඇහැට පේන්නේ මේ විදියටයි. මේ ඇස මෙහෙම තියෙනවා. බාහිර රූපේ තියෙනවා. ඒ රූපයට ආලෝකය වැටිලා ඒ රූපයත් ඇහත් එකතු වෙලා ඇසේ විඥානය හට ගන්නවා. ඒ තුන එකතු වුණාම තමයි ස්පර්ශය නැමැති ඵලය හටගන්නේ. එතකොට ස්පර්ශය නැමැති ඵලය විඳීම නැමැති කාරණාවට හේතුවක් වෙනවා. එතකොට ඒ විදිහට තමයි මෙතන රූපයක් දැන හඳුනගන්නේ විඳින්නේ. ඊට පස්සේ විඳින දේ ගැන තමයි චේතනා පහළ කරන්නේ. එතකොට ওই විදිහට බලන්න දැන් මේක හැම වෙලෙම එහෙනම් මේක හේතුන් නිසා අට ගන්නවා හේතු නැති වෙමින් නැති වෙනවා. ওই කාරණාව තමයි පින්වතුනි දැක ගන්න ඕන එක. ඕක දැකගත්තොත් තමයි සෝතාපන්න කෙනෙක් වෙන්න පුළුවන් ඉන්නේ. ඇයි දැන් මෙතෙක් කාලයක් සක්කාය දිට්ඨියෙන් ගත්ත මේ ජීවිතේ මේ ශරීරය මේ රූපය සහිත වේදනා සහිත සංඥා සහිත සංස්කාර සහිත විඥාන සහිත මේ ජීවිතේ හොඳට කල්පනා කරලා බලන්න නුවණින් විමසලා බලන්න නේද දැන් මේ ශරීරය සක්කාය දිට්ඨියෙන් තොරව බලන්න නම් අපිට සිද්ධ වෙනවා මේක දෙතිස් කුණපයක් විදියට බලන්න ධාතු හතරක් විදියට බලන්න නේද මේක පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු වලට වෙන් කරලා බලන්න වෙනවා අවකාශ ධාතු විඥාන ධාතු කියන මේ ධාතු සහයට වෙන් කරලා බලන්න වෙනවා මේ විදිහට රූපය ගැන ඔබ වෙන් කරනවා නම් මනසෙන් නිතර එහෙම නැත්නම් අපි කියමුකෝ දෙතිස් කුණපයක් විදිහට මේක මේ තියෙන කේස් මේ තියෙන ලොම් මේ තියෙන නියපොතු මේ තියෙන දත් මේ තියෙන සම මේ තියෙන මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මාව දලඹුව බඩදිව පෙනහළු කුඩා බඩවැල් මහා බඩවැල් ආමාශය අසූචි මොලේ ඊළඟට මේ විදිහට පිත සෙම සරව ලේ දහඩිය තෙල් මන්ද කඳුළු වුරුණු තෙල් කෙල සොටු සඳ මිදුළු මූත්‍රා ওই විදිහට මේ කොටස් ටික වෙන් කර දවසේම මෙනෙහි කරනවා නම් එහෙම නැත්නම් ලද සැනින් මේක මෙනෙහි කර තමාගේ රූපය ගැනත් බාහිර රූපය ගැනත් මෙහෙම මෙනෙහි කරද්දී තමයි පින්තුනේ මේ හිතට පණිවිඩය යන්නේ මෙතන තියෙන්නේ මේ විදිහේ කොටස් එකතුවක් මේ විදිහට සකස් වෙච්ච දෙයක් ඒ සකස් වුණු දෙයින් ඉරියව් පැවැත්ම ඒකයි මේ සතර සතිපට්ඨානේ බුදුරජාණන් වහන්සේ ලස්සනට විස්තර කරේ එතකොට ඔන්න ওই විදිහට අපිට දැක ගන්න අවස්ථාව ලැබුණොත් නුවණ ලැබුණොත් වීර ලැබුණොත් එතකොට තමයි පින්වතුනි සෝතාපන්න කෙනෙක් වෙන මාර්ගයට එන්නේ. ඉතින් ඒ නිසා මේක ලේසි නෑ. අමාරුම දේ මේක කරගන්නනේ. ඒ නිසා තමයි පළවෙනි ඉලක්කය ගන්න මෙහෙම ගන්නකො. පංච උපාදානස්කන්ධය කියලා හිතන්න මේ ජීවිතේ මේ පංච උපාදානස්කන්ධේ එහෙනම් ඉස්සෙල්ලාම දැක ගන්න මහන්සියක් ගන්න මේ දේ. මොකද්ද? මේ රූපේ තියෙන යථා ස්වභාවය. මේ රූපය කියන්නේ මොකක්ද? මේ රූපය හටගන්නේ කොහොමද? මේ රූපේ නැති වෙන්නේ කොහොමද? මේ රූපේ නැති කරනව මාර්ගය කොහොමද? එතකොට මේ රූපය කියලා කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයටනේ. එතකොට ඔයා මේ තමන්ගේ ශරීරය කොටස් වෙන් කරන්න පටන් ගන්න. පඨවි ධාතුවට අයිති මෙන්න මේ දේවල් තියෙනවා. ආපෝ ධාතුවට අයිති මේ දේවල් තියෙනවා. තේජෝ ධාතුවට අයිති මේ දේවල් තියෙනවා. වායෝ ධාතුවට අයිති මේ දේවල් තියෙනවා. එතකොට ඔය විදිහට මේක වෙන් කර ඔබේම හිතින් මේකේ ප්‍රශ්නාර්ථයක් යොමු කරලා බලන්න දැන් මේ මම කියලා කියන්නේ මගේ දරුවෝ කියලා කියන්නේ මේ කෙස්ලොම් ටිකකටද නියපොතු ටිකකටද දත් ටිකකටද ඔහොම ওই විදිහට දැන් හිතට හුරු කරන්න වෙනවා හිතලා ඊළඟට මේ විඳීම් ගත්තාම ඒව හටගන්නේ ඇසත් රූපයන් නිසා ඇසේ විඥානය හටගන්නවා ඒ තුනේ එකතු තමයි ඇසේ ස්පර්ශය. ස්පර්ශයෙන් තමයි විඳීමක් හටගන්නේ. විඳීමක් හටගන්න වෙන විදිහක් නැහැ ස්පර්ශයෙන් තොරව. එතකොට හිතන්න මේ විදිහට මේක හොඳින් නුවණින් විමස මේක කල්පනා කරන්න දක්ෂ කෙනා තමයි සෝතාපන්න ඵලයට යන්නේ. එතකොට නිකම්ම අපිට බුදු කෙනෙක්ගේ ගැන ඒ ධර්මයේ ගැන අවිච්ඡ ප්‍රසාදයට ඇති වෙන්න කරුණු කාරණා අපේ ජීවිතේ සම්බන්ධ වෙනවා. එතකොට මේක තේරුම් ගන්න මේ ධර්මයේ තුල පින්වතුනි අපි හිතනවාට වඩා අපිට කරන්න දෙයක් තියෙනවා. කරන්න තියෙන දේ ඔයාලා හිතන විදිහට මේක දඟලලා මහන්සි අරගෙන නෙමෙයි. මේක තියෙන්නේ නුවණින් කල්පනා කරන්න. හොඳට නුවණින් විමසන්න. තේරුණාද? එතකොට දැන් සෝතාපන්න කෙනෙක් තුල අපිට ප්‍රධානම දේ දැනගන්න ඕනේ කාරණාව තමයි සෝතාපන්න කෙනා කියන්නේ එයා දන්නවා එයා ධර්මය අවබෝධ කළා කියන එක.
එයා ධර්මය අවබෝධ කළා කියලා දැනගන්නේ එයා ධර්මයේ පුරුදු කරලා ඒ ධර්මයේ තමාගේ ජීවිතේ දැකගත්ත නිසා. දැන් අපි උදාහරණයකට අපි ගමුකෝ ඇසයි රූපයයි නිසා ඇසේ විඥානය හටගන්නවා. ඒ තුනේ එකතු ඇසේ ස්පර්ශයයි කියලා. මේ කියන හේතුඵල ධම එයා එයාගේ ජීවිතය තුළ අත්විඳින්න උත්සාහයක් ගන්නවා. මහන්සියක් ගන්නවා. එතකොට තමයි සාමාන්‍ය පෘථග්ජන භූමිය ඉක්මවල එයා දකින්නේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ හේතුන්ගේ පැවැත්මක්. හේතුන් නිසා හට ගන්නවා. හේතු නැතිවෙන ස්වභාවයක් මෙතන තියෙන්නේ. මේක අනිත්‍යයි කියලා වදාළ දේ ඒකාන්තෙම ඇත්ත. මෙතන මගේ ආත්මය වශයෙන් පවතාගත හැකි කිසිම දෙයක් නැහැ කියන්නේ ඒක ඇත්ත. මේ විදිහට හොඳට නුවණින් එයාට කල්පනා කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ නිසා මෙහෙමයි ගොඩාක් ඔයාලා උනන්දුයි. සමහර අය මේක අදිස්ථාන කරනවා. සමහර අය නොයේක් දේවල් කියනවා. මේක පින්වතුනි එහෙම කරන එකක් නෙමෙයි. දැන් අපි මේ ඉගෙන ගත්තනේ ධර්මදේශනා කීපයකම මේ දේවල් මම කියලා දීලා තියෙනවා ඔබට. මම නම් යෝජනා කරන්නේ අපි බොහොම පුංචි ධර්මදේශනා ටිකක් තමයි අපේ නාලිකාවේ දැම්මේ. ඒ ටික සෝතාපන්න වෙන්න ආස කෙනෙක්ට හොඳටම ප්‍රමාණවත්. හේතුව තමයි කරන්න දෙයක් තියෙනවා. කරන්න ඕනේ මොකක්ද? ඔයාට සිද්ධ වෙනවා හොඳට මේක නුවණින් අත්දැක බලන්න. දැන් කනයි ශබ්දයයි නිසා කනේ විඥානය හට ගන්නවා. හොඳට බලන්න මේක කල්පනා කරලා. නමුත් අපි හිතන්නේ කොහොමද? මට බහිනවා. මට ඇහෙනවා. මට මෙහෙම දොස් කියනවා. නමුත් වෙන්නේ මොකද්ද? බලන්න අර මට කියන කෑල්ල ඉස්සරහට ඇවිල්ලා නේද හැම වෙලේම. එතකොට බලන්න එහෙනම් මට කියලා කියන කෑල්ල අරගෙන අපි ගත්තේ කන නේද? කනට ඇහෙන ශබ්දේ නේද? කනේ විඥානය නේද? කනේ ස්පර්ශය නේද? කනේ ඇති වෙන විඳීම් නේද? එතකොට හොඳට කල්පනා කරන්න මේක කඩින් කඩ මේක පිළිවෙලට තමන් තුළින් නුවණින් සිහි බුද්ධිය විමසනකොට තමයි මේක තේරුම් යන්නේ මෙතන මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ කියලා. ඉතින් මෙහෙමයි දැන් කෙනෙක් අපිට කතා කරනකොට එකපාරට ඔකට සිහියට එන්නේ නැහනේ. මේක මුලින්ම කරන්න ඕනේ මොකද්ද? සුතා. හොඳට මේක අහනවා. ධාරණය කරගන්නවා. වචනෙන් පුරුදු කරනවා. ඊළඟට තමයි මනසානුපෙක්කිතා, දිට්ඨිය සුප්පටිවිද්දා. එතකොට තමයි මාර්ගඵලයන් කරා යන්නේ. දැන් හොඳට මේ ජීවිතේ සම්බන්ධව ඔහොම විමසන්න පුළුවන් වෙනවා. දැන් බලන්න කෑම ටිකක් අතට අරගෙන ඉවර වෙලා ඒ කෑම ටික කද්දි දැන් හොඳට දිවේ ස්වභාවය ඉස්සෙල්ලාම කලින්ම මෙනෙහි කරන්න. දැන් මේ වෙලාවේ දිවට මොකුත් දැනෙන්නේ නැහෙනි. නමුත් මේ දිවට මේ ආහාරය ගෑවුනහම නේද මේ දිවේ දැන ගැනීම ඇති වුනේ. බලන්න එතකොට Taman නුවණින් කල්පනා කරන්න මේ දිව තියෙනවා බාහිර රසය තියෙනවා. ඒ දෙක එකතු වෙලා නේද මේ දිවේ දැන ගැනීම නම් වූ දිවි විඥානය නම් වූ ස්වභාවය ඇති වුනේ. එතකොට බලන්න එහෙනම් කලින් අපි හිතන්නේ කොහොමද? මම කනවා මට රස දැනෙනවා මට ලුණු මදි මට ලුණු වැඩි. ඔහොමනේ. නමුත් මෙතන තේරුම් ගන්න දිව කියන්නේ තමාගේ වසඟේ තියාගන්න බැරි දෙයක්. රසය කියන්නේ තමාගේ වසඟේ තියාගන්න බැරි දෙයක්. එතකොට ඒ තමාගේ වසඟේ තියාගන්න බැරි අනිත්‍ය වෙලා යන දේවල් වලින් හැදිච්ච මේ දේවල් එකතු වෙලා හටගන්න ඵලයත් අනිත්‍ය දෙයක්. එතකොට ඔන්න ඔය කරුණු අනිත්‍යයි දුකයි අනාත්මයි කියන ත්‍රිලක්ෂණය තමයි මේ ජීවිතේ සෝතාපන්න කෙනෙක් තේරුම් ගන්න ලක්ෂණය වෙන්නේ. ප්‍රකට කරගන්න දේ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්ම මාර්ගයේ පින්වතුනි ක්‍රියාවකින් කරන්න තියෙන්නේ. අපේ බුදුරජාන් වහන්සේ ඇවිල්ලා මායාකාරයෙක් විඥාකාරයෙක් නෙවෙයි. උන්වහන්සේ ක්‍රියාවාදී කෙනෙක්. ඒ හේතු තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඒ හේතු නැතිවීමෙන් ඵලය නැති වෙනවා කියන එකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ඕකේ මුල් පද ටික අහනකොටනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ සෝතාපන්න ඵලයටපත් වෙන්නේ නේ. ඒක අපි අහලා තියෙනවනේ. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න සෝතාපන්න කෙනෙක් ගැන උනන්දුනාට කමන්නේ. සෝතාපන්න අය කවුද කිය හොය යන්න එපා. තේරුණාද? ඒක වැඩන්නේ. අනුන්ගේ මාර්ගඵල හොයන්න යන්න එපා. ඒක තේරුමන්නේ. තමන්ට ඒ මාර්ගඵලයක් ලබා ගන්නේ කොහොමද කියලා ඒක කරන්න තියෙන පාත් එකක් දැන් තියෙනවානේ. කරන්න තියෙන ක්‍රමයක් තියෙනවා. පුරුදු කරන්න තියෙන විදියක් තියෙනවා. ඉතින් ඒක පුරුදු කරන්න මහන්සි ගන්න. මං කියන එකම අවවාදය ඔබට දෙන ඒ කාරණාව. රහතන් වහන්සේලා බාහිරින් හොයන්න යන්න එපා. තේරුමන්නේ. අපි කියමුකෝ මේ ලෝකේ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා. දැන් සෝතාපන්න අය ඉන්නවා කියලා හිතන්න, සකදාගාමී අය ඉන්නවා කියලා හිතන්න, අනාගාමී අය ඉන්නවා කියලා හිතන්න.
ඒ අය එයාලගේ මාර්ගඵලයන් ලබලා එයාලා සසරේ නිදහස් වෙලා ඉන්නේ. එහෙම ඉන්නවනම් අපි එයාලා හොයාගෙන එයාලට මොනවා හරි දීලා මහත්ඵල මහනිසංස පිනක් රැස් කරගෙන මොනවා හරි අපිටත් මේ සසර මේ දේ කරගන්න පුළුවන් වෙයිද කියලා එහෙම පස්සෙන් පන්නන එක නෙමෙයි කරන්න ඕනේ. මම නම් හිතන්නේ සෑයක් බෝධියක් ළඟට ගියාම හිතන්න මේ ධාතුන් වහන්සේලා දැක්කාම හිතන්න මේ උතුමන් වහන්සේලා මේ උතුම් තත්වයටපත් උනේ තමා තුළ කෙලෙස් දුරු කිරීම නිසා. මේ මාර්ගඵලයන්ට පත්වෙච්ච නිසා. ඉතින් ඒ නිසා එවැනි මට්ටමක් මනසේ ගොඩනගා ගන්න මහන්සියක් ගන්න. දුවන්න එපා. දුවලා වැඩක් නැහැ. මම කියන්නේ ඒකයි පින්වතුනි. දුවලා මූණවල් බලලා මේ කෙනා අවබෝධ කරලා ඇති මේ කෙනා අවබෝධ කරලා නැහැ. මෙයා රහතෙක් නෙවෙයි. ඔහොම හොයලා වැඩක් නැහැ. උත්සාහ කරන්න මෙන්න මේ දේවල් අද ඉඳන් පුරුදු කරන්න. හොඳට කල්පනා කරන්න මේ විදිහට. ඇහැයි රූපයයි නිසා නේද ඇසේ විඥානය හටගන්නේ. ඒක ඇස් දෙක ඇරලා බලාගෙන ඉන්න වහලා බලන්න මේ විඥානය කියන්නේ රූපය දැනගන්නවා. නේද? එතකොට එතන තියෙන හේතු තුන දකින්න. ඇහැ කියන්නේ එක හේතුවක්. ඇහැට පෙනෙන රූපය කියන්නේ තව හේතුවක්. ඒ හේතු දෙක එකතු වෙලා ඇසේ විඥානය කියලා ඵලයක් හට ගන්නවා. අන්න බලන්න හේතු ඵල. ඊට පස්සේ ඒ හටගත්ත ඵලයත් අර හේතු දෙකත් තව දෙයක් හටගන්න හේතුන් බවට පත් වෙනවා. එතකොට ඇහැ කියන හේතුව, ඇසට පෙනෙන රූපය කියන හේතුව, ඇසේ විඥානය කියන හේතුව, ඒ හේතු තුන එකතු වෙලා තව ඵලයක් හැදෙනවා. ඒකට කියනවා ඇසේ ස්පර්ශය කියලා. එතකොට ඔන්න තව වැඩක් වෙනවා. ස්පර්ශය නැමැති ඵලය හැදුනාම ඒක තව එකක් හටගන්න හේතුවක් වෙනවා. විඳීම නැමැති ඵලය හටගන්න ස්පර්ශය හේතුවක් වුණා. ඊළඟට විඳීම කියන ඵලය තව එකක් හටගන්න හේතු වෙනවා. තණ්හාව උපදින්න විඳීම නැමැති ඵලය හේතුවක් වුණා. ඊළඟට තණ්හාව නැමැති ඵලය තව එකක් හටගන්න හේතුවක් වෙනවා. උපාදාන නැමැති ඵලය හටගන්න තණ්හාව හේතුවක් වුණා. ඊළඟට උපාදාන නැමැති ඵලය තව එකකට හේතුවක් වුණා. භවය නැමැති ඵලය හටගන්න උපාදාන හේතුවක් වුණා. බලන්න දැන් මේ හේතු ඵල. එතකොට හේතුවත් ප්‍රත්‍යක්. මේ කාරණාව තමයි පින්විතනේ සෝතාපන්න කෙනෙක් බිහි කරන මූලික න්‍යාය. මූලික ධර්මතාවය. එතකොට එයා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔන්න ඕක. පැහැදිලිව හොඳට කල්පනා කරන්න. දැන් අහස පොළොව ගැටලන්න කල්පනා කළා හරියන්නේ නැහැ. හිතේ කලකිරීම දැන් ඔබ හරි හිතේ වේදනාවෙන් ඉන්නවනේ. සමහර ප්‍රශ්න මේ හැම දෙයක් ගැනම එතකොට හිතන්න පින්වතුනි මේ ප්‍රශ්නේ හටගත්ත විදිය. එතන හේතුඵල ධම දකින්න. මනසට දුක්ඛිත අරමුණක් ආවා. ඒ අරමුණ හේතුවක් වෙලා මනසත් එක්ක එකතු වෙලා මනසේ විඥානය හටගත්තා. එතකොට ඒ හටගත්ත විඥානයේ තියෙන දුක්ඛිත ස්වභාවය. ඒ තුන එකතු වෙලා සකස් වෙන ස්පර්ශය දුක් සහිත එකක්. එතකොට ස්පර්ශයෙන් සකස් වෙන විඳීම දුක් විඳීම. ඒ දුක් විඳීම නිසා හට ගන්නවා ද්වේෂය, කලකිරීම, නොඇල්ම, නොසන්සුන්කම. එතකොට ඒ හැඟීම් උපන්නේ හේතුන් නිසා. එතකොට ඒක කල්පනා කරන්න ඕනේ මේක හේතුන් නිසා හටගත්තා. මේක හේතු නැති වෙලා යන දෙයක්. එතන තමයි උපේක්ෂාව ඉතුරු වෙන්නේ. එතකොට ඔයාට හිතන්න දෙයක් තියෙනවා. මෙතන මම වුණා නම්, මගේ වුණා නම්, මගේ ආත්මය වුණා නම් මේ විදිහේ දුක් විඳීම් උපදින්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාවේදී රහතන් වහන්සේලා බිහි වෙන්නේ. ඉතින් ඒ නිසා මේ තේරුම් ගන්න මම මේ පුංචි ඔඩියෝ එකක් විදිහට මේ ධර්ම දේශනාව කළේ. මොකද මේ දවස්වල අයහපත් කාලගුණය නිසා වීඩියෝ ගත කරන්න විදියක් නැහැ. ධර්ම දේශනාවක් ගෙන එන්න කිසිම පරිසරයක් නැහැ. ඉතින් අපි අනාගතේ බලමු ස්ටුඩියෝ එකක් හදාගන්න පුංචි ඉඩම් කෑල්ලක් හොයනවා. තාම මේක හම්බුනේ නැහැ. අපි මේ ධර්ම මාර්ගේ පුරුදු කරන්න ධර්මයේ දිගටම අහන්න අවස්ථාවක් අපි හදාගමු. එතකොට දැන් මෙන්න මේ ටික පුරුදු කරන්න. මෙච්චරයි මම කියන්නේ. හොඳට කල්පනා කරන්න ඇහි වැඩ කරන හේතුඵල ධම ගැන. මම ඒ කලින් ඒ දේශනා කියලා දීලා තියෙනවා. ආයතන 6 ඔස්සේ මේක හැදෙන විදිය, පටිච්ච සමුපාදය, ඒ දේශනා ටික බලන්න ආයෙ. ඊළඟට කන ඔස්සේ වැඩ කරන හේතුඵල ධම. එහෙම නැත්නම් ඔයාට ඒ ටික අමාරු නම් අඩුම තරමේ මේ රූපය මේ ධාතු සතරට වෙන් කර කර ඉන්න බලන්න ජීවිතේ. පඨවි ධාතුවට අයිති මේක, ආපෝ ධාතුවට අයිති මේක. එතිම එහෙම වෙන් කර කර අහන්නකෝ දැන් මම කියන්නේ මොකද්ද මෙතන? මගේ කියලා ගන්න තියෙන්නේ මොකද්ද මෙතන? එහෙම නෝනින් වෙන් කර කර බලන්න. ඊළඟට එහිමත් බයිනා. හොඳට පුළුවන් විදිහට උත්සාහ කරන්න මේ පටිච්ච සම්පාදය හොඳට නෝනින් කල්පනා කරන්න.
මොකද මේ පටිච්ච සම්පදාය ඉගෙන ගත්තොත් තමයි සෝතාපන්න කෙනෙක් වෙන්න තියෙන පාර නිර්මාණය කරගන්න පුළුවන්. හැම වෙලෙම බලන්න මේ ජීවිතේ අතක් හෙලෙව්වත් ඇඟිල්ලක් නවලා දිග ඇරියත් අතක් නවලා දිග ඇරියත් එතන හේතුඵල ධමයක් වැඩ කරන්නේ. මේ අතක් නවලා දිග අරින්න මනසට අරමුණක් එන්න ඕනේ. අත නවනවා කියලා. ඒක චේතනාවකින් සිද්ධ වෙන්නේ. ඊළඟට අත දිග අරින්නත් ඒක එහෙම වෙන්න ඕනේ. එතකොට එතන වැඩ කරන්නේත් මනසයි අරමුණයි මනසේ විඥානයයි. එතකොට ඒක අත නැමුණා කියලා දැනගන්නේ කයයි භාසයි කය විඥානය එකතු වෙලා. එතකොට විඳීමකින් තමයි මේව සිද්ධ වුණා කියලා දැනගන්නේ. නේද? විඳින දේ තමයි හඳුනගන්නේ. ඔන්න ඉරියව්ව දැන් මේ විදිහට තියෙනවා කියලා. හඳුනා ගන්න දේ ගැන තමයි චේතනා පහල කරන්නේ. ඔන්න දැන් මං අත එහෙනම් හකුලවන්න ඕනේ, දිගාරින්න ඕනේ කියලා. ඉතින් මේ හැම වෙලෙම මේ පංච උපාදාන ස්කන්ධේ පව හේතුන් නිසා හට ගන්නවා. හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. ඒ නිසා මං මේ පින්වතුන්ට බොහොම පුංචි අනුශාසනාවක් මේ සෝතාපන්න කෙනෙක්ගේ ස්වභාවය ගැන මම මේ කියලා දුන්නේ. සෝතාපන්න කෙනෙක් කියන්නේ පින්වතුනි ධර්මය දැකගත්තා. එයා අර මං කිව්වේ අර ආලෝකයක් ආවා එයාට. ඒ ආලෝකය ආපු වෙලාවේ එයා පරිසරය දැක්කා. ඊට පස්සේ එයාගේ විශ්වාසය කඩන්න බෑ. කවුරු මොනවා කිව්වත් ඔතන ඔහොම ඒවා නෑ කියලා කිව්වට වැඩක් නෑ. එයා කියන්නේම මම දැක්කම එහෙම දෙයක්. ඒක එතන තියෙනවා. හේතුව මොකද? එයා දැක්කා. ඒ වගේ තමයි මොන කෙනා ආවත් සෝතාපන්න කෙනාගේ විශ්වාසය බිඳින්න බැරි බුදුරජාණන් වහන්සේ කියන එයා ඒ ධර්මයේ තමා තුළින් දැකගත්ත නිසා. හදිස්සි වෙන්න එපා. හදිස්සි වෙලා මේකේ ලබන්න බෑනේ කිසිම දෙයක්. මොකක් හරි දෙයක් ජීවිතේ පුරුදු කරන්න. එක්ක ආයතන අනිත්‍ය භාවනාව, එහෙම නැත්නම් මේ පටිච්ච සම්පදාය හොඳ නුවණින් මෙනෙහි කරන එක, ධාතු මනසිකාරය, අසුභ භාවනාව, ඉරියාපතය, අට්ටික සංඥාව, මේ මොනවා හරි දෙයක් පුරුදු කරන්න. ඒ පුරුදු කරනකොට තමයි පින්වතුනි ඒකේ ඵලයන් ලබන්න පුළුවන්. ඒ පුරුදු කිරීම තුළ ඔයාගේ හිතේ හැම වෙලෙම නැගෙන්න ඕනේ ප්‍රශ්නයක් තමයි කෝ දැන් මෙතන මමය කියලා ගන්න දෙයක්. එහෙම අරගෙන කලකිරීමක් උපදවාගෙන රණ්ඩු සරවල් අල්ලන්නේ අවබෝධයක් කියන්නේ මොකක්ද? අවබෝධයක් කියන්නේ ජීවිතයේ යථා ස්වභාවය තේරුම් ගන්න කෙනා. ඒකේ යථා ස්වභාවය දැකගත්තට පස්සේ නොයල්මකටපත් වෙනවා. නොයල්මකටපත් වෙලා එයා ඒක රණ්ඩු අල්ලන්නේ නැහැ, ගහගන්නේ. එහෙම එකක් වෙන්නේ නැහැ. දැන් මාර්ගඵලලාභියෙක් අතින් එහෙම වෙන්නේ නැත්තේ ඒකනේ. දැන් අපි දන්න මාර්ගඵලලාභින් මොන වගේ තත්ත්වයකටදපත් වෙන්නේ? Taman ධර්මය අවබෝධ කරා කියලා රණ්ඩු අල්ලනවා. එහෙම වෙන්න බෑනේ ධර්මය අවබෝධ කරපු කෙනෙක්. එයා නිවිච්ච චරිතයක් වෙනවනේ. ඉතින් ඒ නිසා මේ ජීවිතේ සම්බන්ධව පින්වතුනි අපිට හේතුන් නිසා හටගන්න දෙයක් මෙතන තියෙන්නේ. හේතු නැතිවීමෙන් නැති වෙනවා. ඉතින් මේක තමයි සෝතාපන්න කෙනෙක්ගේ මනස වැඩ කරන්නේ. එයා එතකොට එයා චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානයක් එයාට තියෙනවා. එයා දකින මෙහෙම අනේ මේ උපන්නොත් මේ දුකම නේද ලැබෙන්නේ. මේ හේතුඵල ධමක පැවැත්මක් නෙමෙතන තියෙන්නේ. ඒ හේතු නැතිවීමමයි සැපේ කියන එක එයා දන්නවා. තේරුණාද? එතකොට එයා මොකද වෙන්නේ? මේ සැපේ තුල එයා බොහොම අර සතුටින් ඉන්න උත්සාහයක් ගන්නවා. එයා දන්නවා මේ හේතු නැතිවීම සැපයක්. මේ හේතුඵල ධමයෙන් නිදහස් වීම සැපයක්. මේ නිවන සැපයක් කියන එක සෝතාපන්න කෙනා දන්නවා. ඉතින් දැන් අපේ කට්ටිය සෝතාපන්න වෙන්න හදන්නේ කොහොමද? සතර පායේ වැටෙන්නේ නැතුව ඉඳලා ආත්ම භාව හතක් හොඳට ජොලියේ ඉඳලා එහෙම යන්නනේ. එහෙම සෝතාපන්න කෙනෙක් වෙලා එහෙම ජීවිතයක් ගත කරන්න හිතන්න එපා. එහෙම නෙමෙයි. ධර්මය අවබෝධ කරනවා කියන්නේ පින්වතුනි අවංකව මේ සසර දුකින් නිදහස් වෙන්න කල්පනා කරන එක. ඉතින් ඒ නිසා මේකෙදී බුදුරජාණන් වහන්සේ වදාළ විදිහට සතර සතිපට්ඨානෙ පුරුදු කරන්න. දැන් අපි භාවනා ගොඩක් කියලා දුන්නා. මං හිතනවා මේ වැඩසටහන් පේලිය YouTube නාලිකාවේ මම දාපු පිළිවෙලකට කවුරු හරි කෙනෙක් ඇහුවොත් එයාට ලොකු දෙයක් ගන්න පුළුවන්. ඉතින් ඒ ටික හොඳටම ප්‍රමාණවත් නුවණින් හිතන්න දක්ෂ කෙනෙකුට. ඉතින් අද උත්සාහයක් ගත්තේ අද ඔයාලට කියලා දෙන්න සෝතාපන්න කෙනාගේ යම් ස්වභාවයක්. දැන් මෙයාගේ තව සීලය ගැන කතා කරන්න තියෙනවා ආරේකාන්ත සීලය. මේ ආරේකාන්ත සීලය එතකොට සකස් වෙන්නේ කෙලෙස් පැල්ලම් නැතුව, දෘෂ්ටි උපාදාන නැතුව. ඒ කියන්නේ ඒක නිකන් අර දැන් මේක මම රකින්න ඕනේ මෙන්න මෙහෙම කියලා බලෙන් අල්ලගත් එක නෙවෙයි. එයා තුළ ස්වයං සංවරයක් ඇති වෙනවා. ඒ සංවරය ඇති වෙන්නේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන මාර්ගාංග සකස් කරමින්. එතකොට මෙයා මාර්ගාංග 3 විදිහට මෙයාගේ වැඩෙනවා සීල, සමාධි, ප්‍රඥා.
ওই තුන සම්පූර්ණ වෙච්ච දවසට මෙයා සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. ඉතින් ඒක ආත්ම භාව 7ක් වෙන්න පුළුවන්, 2ක් වෙන්න පුළුවන්, 3ක් වෙන්න පුළුවන්, 4ක් වෙන්න පුළුවන්, 5ක් වෙන්න පුළුවන්, 6ක් වෙන්න පුළුවන්. 8ක් වෙන්නේ නැහැ. 8ක් වෙන්නේ නැහැ. 8 වෙනි භවයකට යන්නේ නැහැ යා. ඒ කාරණා එහෙම වෙන්නේ නැහැ කියලා රතන සූත්‍රයේ මම නෙවෙයි දේශනා කරේ, බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසා ඒක බුද්ධ වචනය. ඉතින් ඒ නිසා සෝතාපන්න කෙනෙක් වෙන්න හැබැයි සෝතාපන්න වෙලා ඉන්නේ කවුද කියලා හොයන්න එපා. මගේ එකම ඉල්ලීම. මාර්ගඵලලාභියෙක් වෙන්න මාර්ගඵලලාභින් ඉන්නවද කියලා හොය යන්න එපා. මොකද මාර්ගඵලලාභින් හිටියත් එකයි නැතත් එකයි. එයාලා මාර්ගඵල ලබලනේ. ලබලා නැත්තේ කවුද? තමන්. එහෙනම් උත්සාහ කරන්න තමා විසින් මේ ධර්මය අවබෝධ කරගන්න. ඉතින් ඒ නිසා මේ දේවල් නුවණින් කල්පනා කරන්න. ඉතින් මම මේ හැමෝම ගොඩක් ආසයි උනන්දුයි සෝතාපන්න කෙනෙක් කියන්නේ කවුද, මොකද්ද කරන්න ඕනේ කියලා දැනගන්න. ඉතින් පුංචි දැනුවත් කිරීමක්, පුංචි දහම් සාකච්ඡාවක් තමයි කළේ. තව අපිට ඉගෙන ගන්න දහම් කරුණු ගොඩාක් තියෙනවා. ධර්මය ඉගෙන ගන්න තියෙනවා. අපි මේ දේවල් ඉදිරි දවසක ආයෙත් සාකච්ඡා කරමු. ඉතින් මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි සියලු දෙනාට අමා මහ නිවන පිණිසම සසර දුකින් දහසීම පිණිසම උපකාර වේවා. සාදු සාදු. ඒ වගේම රත්නා වෙත්තසිංහ මහත්මියටත් එතුමියගේ ඒ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. සසර දුකින් නිදහස් වෙන්න මේ පින් උපකාර වේවා. සාදු සාදු සාදු. හොඳයි, සියලු දෙනාටම තෙරුවන් සරණයි.